මාත්‍යා කවුද? කොහොමද මේ පැත්තේ? මාත්‍යා මම ඊයේ රෑ ඉඳන් කෑවේ නැහැ. කණ්ඩ මොනවාරි දෙන්න පුළුවන්ද? ඒකයි ඔයාලට කතා කරේ. උඹලට පිනට කන්න දෙන්නම් මේ කෑම නෑ. ආන් අර මිතුරු පොඩ්ඩක් කළා දා. යද්දි කෑමක් දෙන්න. හරි මාත්‍යා මම සුද්ධ කරලා දෙන්න. ඇයි අපේ ගෙදර වැඩ කරන්නේ? මං ඊයේ රෑ ඉඳන් කෑවේ නැහැ අයියේ. ඒකයි කණ්ඩ මොකක් හරි තියනවාද කියලා හොයාගෙන ආවේ. මේ ගෙදර මාත්‍යා තමයි කිව්වේ මිදුල සුද්ධ කරලා දෙන්නයි කියලා. කෑම පාර්සලයක් දෙන්නම් කිව්වා. දැන් ඔයා වැඩ කරා ඇති. ඔයාගෙන් අතන ඉඳ ගන්නකො. මම ඔයාලට කැම්ප් පාසලයක් අරන් එන්න. උඹට වැඩ කරන්න කියලා නේද කිව්වේ? මෙතනට ඉඳගෙන ඉන්නේ. ඵලයන් අයියා. උතර මිටා මං කෑමක් ගිහින් අරන් එන්න. මං වැරද්දක් කරන්නේ නැතුව ඇයි මේ මාත්‍යා මාව බිමට තල්ලු කරේ? කමක් නැහැ කෑම එකක් හරි හම්බෙනවනේ. ආරදයි කෑම කරන් යන්නේ. අර අතන් නැති අයියට කැම එකක් දෙන්නම් කියලා වැඩ කරන්න කිව්ව නේද? එයාන් තමයි මේ කැම එක. ඔය කෑම එක දෙන්නේ පිස්සුද අයියාට? ඕක මට අම්මා කන්න කියලා තියලා කිය කෑම එක. අර ඊයර ඕක කෑම වගේ තියෙනවා වළඳි මං ඒක අරන් එන්න ඕක තියන්න මට කන්න. අනේ මන්ද බඹනා කැමති දෙයක් කරගනි. කෑම එකක් කරන්න එන්නම් කියලා අර අයියා ගියා තාම නැහනේ. ආඹේ කෑම එක. ආවේ පැත්ත බලලා දෙන්න පපලෙන් යන්න. බැනුම් ගමුවට කමක් නැහැ. අද බඩ පිරෙන්න කන්න කෑම පාර්සලයක් හරි හම්බුණානේ. බිම මාලයක් තියනවා කාගෙද දන්නේ අතට අරන් බලමුකෝ. රත්තරන් මාලයක් නේද මේක? මට කෑම ගන්න මාත්‍යාගේ දෙන්න නැති. මේ මාලේ ගිහින් දීලාව නම් හරි. මාත්‍යා අපෝ මාය ඇවිල්ලා නේ පාර මොකද? රත්තරන් මාලයක් මිදුලේ වෙච්චලා තිබ්බා මාත්‍යා. ඒක ඔයාලට දෙන්න කතා කරේ. ආකෝ දෙන්න බලන්න. මේ අපේ අයියා මාළේනේ. ඕක දෙන්න මාත්‍යා මං ගිහින් එන්නම්. අයියේ අයි මාලි කෑ ගහන්නේ ඊයපන්. ආකෝ පන්දිනේට අම්මරන්දු මාළේද මේක? ඔව් මාලි කොයි තිබ්බේ? මිදුලේ වැටලා තිබිලා අර අත නැති අයියා තමයි අරන් දීලා ගියේ. මේ මිනිස්සයාට ඔයා කැම එකක් දෙන්න කොච්චර හිතුවද? මේ මිනිස්සයාගේ හිතවල ඉඳන් තමයි අද මාළි දීලා ගියේ. ඒකින්ද කවදාවත් පෙනුමේ දුප්පත් කමේ මිනිහෙක්ම ඉන්න එපා බා. මං ඊයේ රෑ ඉඳන් කෑවේ නැහැ අයියේ. ඒකයි කණ්ඩ මොකක් හරි තියනවාද කියලා හොයාගෙන ආවේ. උඹලට පිනට කන්න දෙන්නම් මේ කෑම නෑ. ආන් අර මිතුරු පොඩ්ඩක් කළා දා. යද්දි කෑමක් දෙන්න. උඹට වැඩ කරන්න කියලා නේද කිව්වේ? මෙතනට ඉඳගෙන ඉන්නේ. ඵලයන් අයියා. රත්තරන් මාලයක් මිදුලේ වෙච්චලා තිබ්බා මාත්‍යා. ඒක ඔයාලට දෙන්න කතා කරේ.